ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව දියත් කළ මහා ප්‍රහාරය හමුවේ ඉරාන පාලන තන්ත්‍රය අඩපණ වෙලාද? ඉරානයේ අභිරහස් නවනායක මොජ්ටබා කමීනිතේ ඇත්තටම මොකද වුනේ? ඔහු තවමත් ජීවතුන් අතරද? ආයුබෝවන් චැනල් සිලොන් නරඹන ඔබ සියලු දෙනාටම. අද අපි ගෙන එන්නේ ලෝක දේශපාලනයේ උණුසුම් කළ ඉරාන ඊශ්‍රායල යුද්ධයේ ඇතුළත නවතම තත්වයයි. ලෝකය තුන්වන ලෝක යුද්ධයක අද්දරද? ඉරානයේ ටෙහෙරාන් නගනුවර අහස ගිනි ගනිමින් පවතිනවා. ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එල්ල කළ මහා ප්‍රහාර මාලාවත් සමග මුළු මැද පෙරදිගම උඩු ඉටිගුරු වී හමාරයි. ඉරානයේ අභිරහස් නායක මොජ්ටබා කමේනි අතුරුදන්. නැත්තම් ඔහු ප්‍රහාරයෙන් මිය ගියාද? අද අපි හෙළි කරන්නේ සිරස්තලවලට එහා ගිය භයානක ඇත්තයි. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙට්ගේ අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානයේ මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන සහ භූගත ගබඩා ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දෙවන්ත ගුවන් ප්‍රහාරයක් දියත් කළා. ටෙහෙරාන් ශිරාස් යන නගර එකවර දෙදරුම් කෑවේ මින් පෙර නොවී විරු ආකාරයටයි. ඊශ්‍රායල හමුදා පවසන්නේ ඉරානයේ මිසයිල බලය 900කින් අඩපණ කර ඇති බවයි. නමුත් මේ යුද්ධයේ වඩාත්ම සංවේදී කතාව තිබින්නේ යුද පිටියෙන් පිටයි. ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස නම් කළ මොජ්ටබා කමේනි ඇමරිකානු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා පෙළෙනවා. ඔහු රූපවාහිනී ඉදිරියට නොපැමිණෙන්නේ ඔහුගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම විකෘති වී ඇති නිසාද? මේ අතර ඔහුගේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුම මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා. මෙය ඉරාන පාලන තන්ත්‍රයේ අවසානයද? මේ ගැටුම හුදකෙක් රටවල් දෙකක් අතර සටනක් නෙවෙයි. හෝමුස් සමුද්‍ර සංධිය අවහරි වීමත් සමග ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාව රුසියානු තෙල් සඳහා පනවා තිබූ සීමා ලිහිලි කිරීමට තීරණය කළේ ලෝක ආර්ථිකයේ බිඳ වැටීම වළක්වන්නටයි. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය තවත් සති කිහිපයකින් සම්පූර්ණයෙන්ම යටත් වනු ඇති බවයි. ඉරානයේ පවසන්නේ ඔවුන් සම තවමත් රහස් මිසයිල පවතින බව. ඔවුන් පසුබසින්න සූදානම් නැහැ. මැද පෙරදිග මේ ගිනිදැල් නිවී යයිද? නැත්නම් ලෝකයේම දවන මහා ගින්නක් බවට පත්වයිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. channel සිලොන් අපව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මම ඔබෙන් සමුගන්නවා. මෙවැනි අලුත් කතාවකින් අපි නැවත හමු. එතකල් ඔබට සුබ දවසක්.